හෙලෝ ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අදත් මං ඔයාලව එක්කයි යනවා රසම රස ගමනක්. රසම රස ගමනක් කිව්වේ රසම රස කෑමක් කන්න. ඉතින් අපි ගිහින් බලමුකෝ අද අපි කොහෙටද යන්නේ කියලා. ඉතින් අද අපි යන්නේ හෙජංකුක් කන්න. ඉතින් හෙජංකුක් කන්න යන කඩේ තමා මේ තියෙන්නේ. ඉතින් මෙතනදී අපි මේ ස්ලිපර්ස් මෙතන ගලවලා තමා ඇතුළට යන්න ඕන. ඉතින් ගිහින් බලමුකෝ අපි හෙජංකුක් කොහොමද කන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ හෙජංකුක් කඩේ ඇතුලේ එයාලගේ කෑම වර්ග එයාලා දෙන කෑම වර්ග තමා උතන දාලා තිබුණේ. ඉතින් මෙතන තියෙනවා එයාලගේ කෑම වල ප්‍රයිස් ලිස්ට් එක. අද අපි කන හෙජංකුක් එකක් වොන් 10,000ක් වෙනවයි කියන්නේ මානමක් වෙනවා. ලංකාවේ මුදලින් රුපියල් 2000 ගණක් විතර තමා වෙන්නේ. ඉතින් අපි බලමුකෝ හෙජංකුක් කොහොමද තියෙන්නේ කියලා. හැබැයි හෙජංකුක් කන්න කලින් අපිට මෙන්න මේ වගේ සයිඩ් ඩිෂස් වගේක් හම්බ වෙනවා. ඉතින් මෙතන තියෙනවා කිම්චි, ඊට පස්සේ රාබු අච්චාරුවක්, ඊට පස්සේ අමුදැල්ලෝ, සෝස් වර්ග, ඊට පස්සේ ලූණු, ආමු මිරිස් වගේ දේවල්. ඔන්න ඉතින් අපේ හෙජංකුක් ආවා. හෙජංකුක් හදන්නේ හරකගේ ඇට මිදුළු අරගෙන. ඉතින් ඒත් එක්කම අපිට මේ වගේ පොඩි බත් කප් එකකුත් හම්බ වෙනවා. බත් එක්ක කලවම් කරලා තමා හෙජංකුක් කන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි හෙජංකුක් තියෙන්නේ. ඔය උඩින් තියෙන නම් ගෝවා. ඊට පස්සේ උඩින් ලීසි ඉහළ තියෙනවා. යට තියෙනවා අපේ හරක් මස් එක. ඉතින් අපි හෙජංකුක් කාලි ඉවර වෙන්න ළඟයි. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ තවත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් ගිහින් එන්න.